ආයිබෝවන් ඉන්දු ෆ්ලවර්ස් YouTube නාලිකාවට අදත් ඕගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇන්තූරියම් වගාවේ පොහොර භාවිතය පිළිබඳව. පොහොර භාවිතය පිළිබඳව කතා කරද්දී අපි මේ අවදි දෙකකට පොහොර යොදන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකේ ටයිම් එක කියලා ඉන්නා. ටයිම් එක තමයි උදේ 10ත් හවස 2ත් අතර පොහොර භාවිතා කළ යුතුයි. මොකද පත්‍රවල පූටිකා ඈත් වෙලා තියෙන වෙලාවට තමයි දියර පොහොර ස්ප්‍රේ කරපුවාම පත්‍රවලට ගොඩක් වෙලාට උරා ගැනීමේ සක්‍රියතාවය වැඩි. ඒ නිසා අපි ඒ කාලේ මතක් කරනවා කුමිනාශක වීඩියෝ එක බැක්ටීරියා අංගමාරය කියන වීඩියෝ එක මම ඒ පිළිබඳව මතක් කරලා තියෙනවා. මේකෙදී අපි ඉස්සෙල්ලාම බලමු කුඩා පැලවලට පොහොර යොදන ආකාරය. කුඩා පැලයක් කියන්නේ නයිට්‍රජන් වැඩිපුර අවශ්‍ය වර්ධනය සඳහා නයිට්‍රජන් අවශ්‍යයි. කුඩා පැලවලට වර්ධනය වීම සඳහා වැඩිපුරම අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගන්නේ නයිට්‍රජන්. ඒ නිසා අපි කුඩා පැලවලට ඒ කියන්නේ මාස 8ක් චූටි පැලයක ඉඳලා මාස 8ක් විතර යනකම් නයිට්‍රජන් වැඩි පොහොරක් භාවිතා කළ යුතුයි. එන් වැඩි පොහොරක් කියලා අපි කියන්නේ නයිට්‍රජන් වැඩි පොහොරවලට. ඒක පැලයක් ගහෙන් ගලවලා ගත්තට පස්සේ මාස 8ක් විතර යනකම් ඒ පැලයට නයිට්‍රජන් අවශ්‍යතාවය තියෙනවා. නයිට්‍රජන් වැඩි පොහොරක් තමයි යොදන්න ඕන ඒ ශාකයේ වර්ධනය සඳහා. ඊට පස්සේ තමයි අපි පොටෑසියම් මල් පිපීමට අවශ්‍ය වන්නේ පොටෑසියම් කියන පෝෂ්‍ය පදාර්ථය. පොටෑසියම් වැඩි පොහොරක් යොදන්නේ මල් පිපෙන අවධියේදී. මේ නිසා මේ දෙක පටලවාගෙන භාවිතා කිරීමෙන් මේ ගස් වලට අවශ්‍ය පෝෂණය නොලැබී යන්න පුළුවන්. අපි පොහොර භාවිතා කරන්න ඕනේ කුඩා පැලයක් නිවැරදිව බඳුන්ගත කරන ආකාරය මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. අපි මේ කුඩා පැල ටිකක් මේ වීඩියෝ එකේ අපි පෙන්නන්න. මේ තියෙන කුඩා පැල මේවට අපි තාම ගහන්න ඕනේ නයිට්‍රජන්. නයිට්‍රජන් ගොඩක් වෙලාට මේ පැලවලට අවශ්‍යයි. නයිට්‍රජන් තමයි මේ තියෙන පැලවලට අපි වැඩිපුර ස්ප්‍රේ කරන්නේ. මේක සතියක දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගා මාධ්‍ය නැහැනේ මේ පොහොර පොල්ලි සහ වැලි විතරයි තියෙන්නේ. ඒ නිසා අපි නයිට්‍රජන් වැඩි පොහොරක් මේ වගා මාධ්‍යයට මේ ශාකයට ස්ප්‍රේ කරන්න ඕන. නයිට්‍රජන් වැඩි පොහොරක් කියන්නේ වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. නයිට්‍රජන් වැඩි පොහොරක් ඉල්ලපුවාම දෙනවා මේ පොහොර කඩවල් වලින්. අපි නම් කියන්න අවශ්‍ය නැහැ. සුදුසු පොහොරක් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවනි. මේ නයිට්‍රජන් වැඩි. ඒ වගේම මේ පැලවලට යොදන්න ඕන සතියකට එක සැරයක්. ඒ කියන්නේ දින 7කට සැරයක් නයිට්‍රජන් වැඩි පොහොරක් භාවිතා කළොත් තමයි පැලයක් ඉක්මනින් වර්ධනය වෙලා මල් පිපෙන තත්ත්වයට ගන්න පුළුවන්. ඊළඟට අපි මල් පිපෙන අවධිය ගැන කතා කරොත් මල් පිපෙන අවධියදී ගහන්න ඕනේ පොටෑසියම් වැඩි පොහොරක්. ඔයාලා දන්නවා ඔය 30යි 10 10 තියෙනවා. ඒ වගේ පොහොර කඩවල ගන්න තියෙනවා. රසායනික පොහොර වර්ග වල නම් මම කියන්නේ නැහැ. පොහොර වර්ග භාවිතා කරන්න ඕන මේ කුමිනාශක ගහන ක්‍රමය මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. කුමිනාශක යෙදුවට පස්සේ කුමිනාශක යොදලා දින 2කින් විතර පොහොර භාවිතා කළාට කමක් නැහැ. කුමිනාශක යොදපු දවසේම පොහොර භාවිතා කරන්න එපා. කුමිනාශක යොදලා දින 2කින් පස්සේ පොහොර භාවිතා කරන්න. ඒක ඕගොල්ලන් සැලසුම් කරගන්න මේ පොහොර භාවිතා කරන්නේ කවදටද කුමිනාශක භාවිතා කරන්නේ කවදටද කියලා. ඉතින් දින 7න් 7ට මේ පොඩි පැලවලට නයිට්‍රජන් වැඩි පොහොරක් භාවිතා කරන්න. ඒ වගේම මේ මල් පිපෙන ඒවට දින 7න් 7ට පොටෑසියම් වැඩි පොහොරක් භාවිතා කරනවා නම් මල් පිපීම සක්‍රිය වෙනවා. ඉක්මනින් මල් හැදෙනවා. මල් ගොඩක් හැදෙනවා. එක ගහේ මල් ඔය දැන් පේනවා ඇති වීඩියෝ වල මල් ගොඩක් තියෙනවා මේ වගේ. ඒ කියන්නේ මේ දින 7න් 7ට වගේ අපි මේ පොහොර ස්ප්‍රේ කරන්න ඕන. මොකද වගා මාධ්‍ය පොහොර නැහැ.
ඔයගොල්ලන් දන්නවා මේ වැලි සහ පොල්ලෙලි පමණයි වගා මාධ්‍ය තියෙන්නේ. ඒ පොහොර නැති නිසා තමයි අපි දින 7න් 7ට මේ වගාවන්ට පොහොර ස්ප්‍රේ කරන්නේ. ඉතින් මේ පොහොර ස්ප්‍රේ කරද්දී ඉර පායලා තියෙන වෙලාවට හොඳින් ස්ප්‍රේ කරන්න ඕනේ. ඒ ස්ප්‍රේ කරනකොට નિયમિત පරිමාණය. ඒ කියන්නේ පොහොර කුප්පියක ගහලා තියෙනවා ලීටරයට කොච්චරද දිය කරන්න කියලා. ඔයාලා ඕනම් පොහොර බෝතලයක ගහලා තියෙනවා. ඒ ගහලා තියෙන පරිමාණයට තමයි දිය කළ යුත්තේ. ඊට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් දිය කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ નિયમિત පරිමාණයට පොහොර දිය කරලා භාවිතා කළ යුතුයි. ඊට පස්සේ ඕගොල්ලන්ට තව තියෙනවා මේ මීට අමතරව ශුද්ධ පෝෂක අඩංගු කැල්සියම්, මැග්නීසියම්, සල්ප, තාඹ, යකඩ, සිංක්, ඒ වගේ බෝරෝන්, ඒ වගේ අඩංගු පොහොරත් මාසයකට සැරයක් යොදනවා නම් බොහොම හොඳයි. ඒ කියන්නේ සමබර පොහොර කියලා ක්‍රොප් මාස්ටර් වගේ සමබර පොහොර භාවිතා කරන්න ඕන මාසයකට සැරයක්. ඒ කියන්නේ පොටෑසියම් වැඩි පොහොරක් සතියකට සැරයක් භාවිතා කරන අතර මාසයකට වතාවක් ක්‍රොප් මාස්ටර් වගේ පොහොරක් භාවිතා කරන්න ඕනේ. එතකොට තමයි ශාකයට අවශ්‍ය සියලුම පෝෂක කොටස් ඒ ශාකයට ලැබෙන්නේ. ඊට මල් පිපීම උත්තේජන වෙනවා වගේම අර සමබර පොහොරයකට උදාහරණයක් තමයි ක්‍රොප් මාස්ටර්. ඒ වගේ පොහොර යොදනකොට මේ ශාකයට අවශ්‍ය කරන සියලුම ශුද්ධ පෝෂක කොටස් ලැබෙනවා. එතකොට ශාකය නිරෝගී වෙනවා. බාහිරින් එන ලෙඩ රෝග හැදෙන්නෙත් නැහැ. ඒ වගේම මේ මල් පිපීම වේගවත් වෙනවා. ඊළඟට අපි කියන්න ඕන මෙන්න මේ කඳ කොපලා පැල ගන්නකොට පොහොර භාවිතා කරන්න ඕනේ. කුමිනාශක ගෙදුවයින් පස්සේ පොහොර භාවිතා කරන්න ඕන මේ කඳ කපලා පැල ගන්නකොටත් මේ පැල රාශියක් දාන්න අවශ්‍ය කරන්නේ නයිට්‍රජන් වැඩි පොහොරක් තමයි මේ කඳ කපලා පැල ගන්නකොට ස්ප්‍රේ කර යුත්තේ. ඉතින් ඒවට අර කියන ආකාරයට මල් පොහොර යෙදීම මේ වැදගත් වෙනවා. මේ පොටෑසියම් වැඩි පොහොරක්. මේ පොටෑසියම් වැඩි වුණාම තමයි ඔය විදිහට දීප්තිමත්ව ලස්සනට පොටෑසියම් සහ සමබර පොහොර. සමබරව එනකොට තමයි මල් දීප්තිමත්ව සහ අලංකාර විදියට මේ වීඩියෝ වල පෙන්වන ආකාරයට පවතින්නේ. නැත්තම් ගොඩක් වෙලාවට මල් වල අර දිලිසෙන ගතිය කියන එක අඩුයි. ඒ වගේම තමයි මේ අවුව පාලනයත් වැදගත් වෙනවා. ඒ කියන්නේ net house එකක අවශ්‍යතාවය තියෙනවා. net house එකක අවශ්‍යතාවය තිබුණොත් තමයි මේ net house එකක් තිබුණොත් තමයි මේ ෂයින් එක මල් වල දිලිසෙන ගතිය ෂයින් එක තියෙන්නේ. ඒ කියන්නේ පොහොර සහ net house එක දෙකම අවශ්‍යයි. නැත්තම් පොහොර ගැව්වත් මේ අවුවට මේ ෂයින් එක කියන එක යනවා. ඒ නිසා මේ වීඩියෝ එක කරද්දි ටිකක් අවුව වැටෙනවා වැඩි. ඒ නිසා ටිකක් දිලිසෙන ගතියට ඕගොල්ලන්ට පේනවා ඇති. මේ පොහොර භාවිතයේදී ඔයාලා දකින්න ඇති මගේ මල් ටිකක් අලංකාරව තියෙනවා. ඒ විදිහට එන අතරම ඔයාලා මේ මල් පිපෙන්න පොහොර විතරක්ම මදි. මේ වගා මාධ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. වගා මාධ්‍ය සවිවර. ඒ කියන්නේ තද වෙන්නේ නැති මුල් මේ හොඳින් දුවන්න පුළුවන් තද වී සිටින්නේ නැති වගා මාධ්‍යයක් යොදන්න ඕන. වගා මාධ්‍ය තද වෙලා හිටිනවා නම් මල් පිපෙන්නේ නැහැ. කොච්චර පොහොර ගැහුවත් ඕගොල්ලන්. ඒකත් අපි කියන්න ඕන. ඒ පොහොර භාවිතයේදී ඒ ටික මේ කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට මම කිව්වා මේ අපේ මාස 8ක් විතර යනකම් නයිට්‍රජන් වැඩි පොහොරක් සහ ඉන් පස්සේ පොටෑසියම් වැඩි පොහොරක් මල් පිපෙන අවධියේදී භාවිතා කරන්න කියලා. දැන් ඔයාලා මාස 8න් පස්සේ ඒ පැලවලට නයිට්‍රජන් සහිත පොහොර අවශ්‍ය නැහැ. පොටෑසියම් වැඩි පොහොරක් භාවිතා කළාම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කැට පොහොර යෙදීමට නම් මාධ්‍යයට ඔස්මොකොට් කියන පොහොර වර්ගය තමයි ඉස්සර අපි දැම්මේ. දැන් ඔයාලා දන්න ඇති ඔස්මොකොට් හොයාගන්න නැහැ. ඒක හොඳම පොහොරක් කැට පොහොර. ඉතින් වෙනත් පොහොරක් මට නිර්දේශ කරන්න බෑ කැට පොහොර විදියට
මේ මොකද මේ වෙනත් පොහොර වර්ගවල ගුණාත්මක භාවය පිළිබඳව අපි දන්නේ නැති නිසා. එතකොට පොහොර යෙදුවට පස්සේ ඕගොල්ලන් දැන් පොහොර හෝ කෘමිනාශක යෙදුවට පස්සේ පැය දෙකකින් සමහර අය කියනවා මේ වතුර ගහන්න ඕනේ කියලා. ඒකත් මම කලින් වීඩියෝ එකේ කෘමිනාශක වීඩියෝ එකේදී මට කියන්න අමතක වුණා. පොහොර භාවිතා කළාට පස්සේ පැය 5ක් 6ක් තියෙන්න අරින්න. පොහොර ටික හොඳට උරා ගන්නකම් දැන් අපි 10ට විතර පොහොර ගැහුවොත් හැන්දෑවේ 5ට විතර වතුර ටිකක් ගහගුවම ඇති. පැය දෙකෙන් වතුර ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොහොර හොඳින් උරා ගන්නකම් පොහොර පාත්‍රයේ මත පොහොර හෝ කුමිනාශක පාත්‍රයේ මත තැබීමට අරින්න. එතකොට තමයි පොහොර හොඳට උරාගන්නේ. නැත්නම් පොහොර ටික හේදිලා යනවා. ඒ නිසා ඒ විදිහට මේ ජලය යෙදීම කරන්න ඕනේ. එතකොට අපි මේ ශුද්ධ පෝෂක තියෙන මේ පොහොර වර්ග සහ පොටෑසියම් වැඩි පොහොර වර්ග මේ භාවිතා කරන කාලරාමුව කිව්වා. ඒ වගේම තව පොහොර භාවිතයේදී ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තව තියෙනවා නම් අපෙන් අහන්න කමෙන්ට් කරන්න මට නැත්නම් කෝල් කරන්න. අපටත් වීඩියෝ කරද්දී සමහර දේවල් අමතක වෙන්න පුළුවන්. ඕගොල්ලන් මතක් කරලා දෙන්න. ඒක ගොඩාක් මේ වැදගත් වෙනවා අපේ ඉදිරි වීඩියෝ වලට. ඒ වගේම මට මැසේජ් කරලා තිබුණා කෙනෙක් ගොඩාක් මේ විදියට වීඩියෝ කරන්න කියලා. මම ඒ විදියට ඉදිරියට වීඩියෝ කරනවා. ඒ කෙනා අහගෙන ඇති. එයා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ අදහස් වලට. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකින් හමු වෙනතුරු ස්තුතියි ඔයගොල්ලන්ට.